කෙසෙල් කුලේ මොකලා තියන්නේ? right chicken අච්චාරු බත්. Nice. Super. හරි යාළුවනේ පොඩ්ඩක් ගේ අස් කරනකොට මට ආව ගැටලුව තමයි මෙන්න මේ විදිහට මට අයිඩියා එකක් තියෙනවා මෙහෙම පොඩි ලීයක් වගේක් ගහලා ඒකේ රෙදි එහෙම එල්ලන්න හදන්න දිගටම සම්පූර්ණ පිටේ දිගටම බලමු මම ඒක අද ප්ලෑන් කරා ඒක තමයි අද වැඩකට තියෙන්නේ බලමු try එකක් දාලා පුළුවන් මේ වැඩේ කරගන්න කියලා හරි අපි යමු වීඩියෝ එකට අපේ ලෑන් කොටස එක මගේ හරි යාළුවනේ මාර ගැටලුවක් ආවා තෙල් නැහැ ඒක නිසා මම දැන් ආවේ ලීපටි ටිකුයි එනයි අර යන්න. ඉතින් මට දැන් ටවුන් එකට යන්න වෙලා තියෙනවා. දැන් ලීපටි ගන්න ගියොත් මෙහෙට යන්න ඕනේ. වඩුමඩුවට දැන් තෙල් නැති හින්දාම යන්න වෙනවා ටවුන්. ටවුන් ගිහිල්ලා තෙල් ගහගෙන තමයි ආය යන්න වෙන්නේ. මොන බොයිස් අපේ වාසනාව වෙන්න වැඩ. Boys හරි යාළුවනේ ග්‍රවුන්ඩ් එක ළඟ යනකොට පොඩි සද්දයක් එවුණා. ඉතින් ආවා මැච් එකක් තියෙනවා මං හිතන්නේ. ඔව් මැච් එකක් තියෙනවා. මැච් එක මැද්දෙත් ඇවිල්ලා ප්‍රී ෂූට් කරනවා. boleh dandan nih dem makan ya lagi ya hari boleh sih oh no supir ya no di sana හරි බොයිස් මෙතන ගොඩක් වෙලා ඉන්නේ ඉතින් mas
යාළුවනේ ඔන්න ඔය විදිහට තමයි මට ලී දෙක අරයි යන්න වෙන්නේ. ක්‍රීප් දෙකක් තියෙන්නේ පිටිපස්සට දිගයින් එකක් නැට්ට වගේ. මේ හරි ලස්සන view එකක් තියෙනවා. ඒ වුණාට මම ඒක හින්දා නෙමෙයි නැවතුනේ. මේක මෙහෙම තියන් ඇවිල්ලා මගේ ඇත්තටම ටිකක් වේදනයි මෙහෙම වාඩි වෙලා එනකොට. හරි අපි යමු. හරි යාළුවනේ අමාරුම වැඩේ ඉවරයි මං හිතන්නේ. අමාරුම වැඩේ. හරි යාළුවනේ මේක තියෙන්නේ ඇවිල්ලා පරාටා. Oh shit. පරාට තියෙනවා. පරාට එකක් දැන් ඉස්සර පරාට එක සාමාන්‍යයෙන් රුපියල් මට මතක විදිහට මම පරාට කාලා තියෙනවා රුපියල් 25ට එහෙම. 25ට එහෙම දැන් මේ පොඩි එකත් එක්ක මෙන්නේ පරාට එකක් 60යි. සාමාන්‍ය ලාභ ඇති අනිත් පැති වලට වඩා. ඒ වුණාට පරාට එකක් 60යි. මෙන්න මේ විදිහේ පරාට එකක් 60යි 2යි 3යි. පරාට එකක් 60යි හොදිත් එක්ක හැබැයි. එතකොට මේ පරාට තුනක් කියන්නේ 180යි. සාමාන්‍ය පරාට 3යි හොදි එකයි සාමාන්‍ය විලකට ඇති. nice. super. right. පරාට සමග හොදි පරාට තුනම කඩලා දැම්මා. බලමු අපි කොහොමද ටේස්ට් එක කියලා. ටේස්ට් එක සුපිරි චිකන් හොද්දක් තියෙන්නේ. ඇත්තටම සුපිරි. සුපිරි සාමාන්‍ය එක්කෙනෙක්ට ඇති වෙන සයිස් එකට තියෙනවා. nice. Hari ni aku nak dia orang kata, baru ni kita makan ni, kita pergi dia mah, dia baru ni dia bilang, dia kira.